ඉතින් බම් මේ දැන් මෙතන පීක් කළ හරියට මෙන්න මෙතන අපිට තියෙන්නේ ගන්න එක අරගෙන ඔන්න ඉස්සරහ තියෙන වෝල් එක ගන්න. මෙතනට යන්න වෝල් එකක් අනිවාර්යෙන් ඕනි බං. හරිද? එතනින් ඔහොම වෝල් එක ගහගත්තා. ෂේප් එකේ මචං ජොයිස්ටික් එකෙන් ඕක දිගට නැග්ගා. හරිද? දැන් ඔතන පහක් වෙනවා. එනිමි එනකන් ඔහොම ඉඳහන්. තුට්ටක් ඉඳලා එනිමි ආවට පස්සේ මේ ගහිල්ලක් තමයි මචං තියෙන්නේ. හරිද? දැන් බලන්න අන්න වැදෙනවා. එන්නේ ආයි ඩැමේජ් ටිකක් දාලා කිල් දෙකක් තුනක් එහෙම දාගන්න පුළුවන්. ඔන්න වගේ ගොම් එනිමික් ඉන්නවා බං. ගහ දිද්දුවන්නේ නේ. සුපිරියටම CS හෙර්වික් මාස්ට් එහෙම ගහන කට්ටියට සුපිරියටම ගහන්න පුළුවන් මචං මෙතන. මේ වගේ හයි ප්ලේස් යූස් කරලා. දැන් මචං මෙතන හැබැයි වැඩි වෙලා ඉන්න බෑ. ඔය වගේ සෝන් එක පැනලා ගහිල්ලක් තමයි තියෙන්නේ. සෝන් එක එනවා මචං. හරි. ඉක්මනටම කිලක් දාගන්න ඕනේ. මෙතනට යන්න තියෙන්නේ මචං ඒකටත් වෝල් එකක් ඕනේ. මචං ඒකට යන්න දුර ගහන ගන්නයක් අනිවාර්යෙන් ඕනි බා. ලං ගහන එක්කුත් තිබ්බනම් හොඳයි. මෙතනට යන්න තියෙන්නේ. ඔන්න ඔය පැත්තේ. වම් පැත්තේ තියෙන්නේ මචං. සුපිරි ප්ලේස් එක. හරිද? ඉතින් මචං මෙතන තියෙන්නේ මම. මෙතන ඉඳලා මම කිල් දාලා ඉන්නම් අම්බානකට. දුර ගහන ගන්න එක එක වෝල් එකයි මචං ඕනි. හරි. ගහ ගන්න අන්තිම තරුව තියෙන්නේ. හැබැයි ටිකක් කළා ඉන්න සප් එකක් දෙන්න එක සෙට් වෙනවා. ඉන්න මේ ගේ උඩට යන්න තියෙන පොළපාට ගේනවා වෝල් එකක් ගහගන්න. ඔටෝ වෝල් වලට යන්න. දාලා බම් මේ වෝල් එකක් වැදිලා අම්බානකට. ටෙප් එකේ උම නැගලා එන්න ඕනේ මචං එනිමිය. ඒ ඉතනන්ත ගන්න ඔය දකුණු පැත්තයි වම් පැත්ත ගහකට බලන් ඉන්න ඕනේ මචං. හරිද? දිනක් ඔකුට්ට පැනලා ජොයිස්ටික් පොඩ්ඩ සද්දයක් දාලා බලමු ඉද නම් ඊසි ඈනේ එතනටත් බං ෆෝන් එක හැබැයි එනවා. දාගන්න සිලක් ඉක්මනට දාලා යන්න ඕනේ. බලමු එන්නේ කීයද කියලා. ඉතින් ප්ලේස් එකක් මචං මෙතන. එනිමියෙක් නෑ වගේ නේ බං. එතනින් ෂේප් එකේ බහලා යමන් එනවා. අන්නතනින් උඩට පැනගත්තා ෂේප් එකට අර කුට්ට පැනලා. එතන පැනගැනලා තියෙන්නේ හරිද? එනිමිත් නිකන් ගුලි කාලා වගේ මචං. හරිද? එක වෙලාවකට එක විදියකට එනවා. එක වෙලාවකට එන්නේ නැහැ. අනේ මන්දපා. අන්න එනවා මට සිරි. තව එකෙක් ආව මචං. හරි ඉවරයි. එක්කනේ මචං. එහෙම හරි උඹලට කිලක් දාගන්න පුළුවන්. අතන අනිවාර්යෙන් එනවා මචං. මේක සෙට් උන්නේ නැහැ. දැන් ළඟ ගහන ගන්න එක. මේකටත් දුර ගහන ගන්නයක් ඕනි බං අනිවාර්යෙන්. ඒකයි වෝල් එකයි විතරයි බං ඕනි. සුපිරි ගැම්මක් අල්ලගන්න පුළුවන් CS මැච් වල බං. මෙහෙම කොර ඉතින් ඈ. අපි බලමු. මේක නම් තියෙන්නේ මෙතනමයි බං. හරිද? ඔය ඉස්සරහා පේන්නේ කොළපාට ගියේ. ඒකට තමයි යන්න හදන්නේ. ඔන්නෝම ගියා ෂේප් එකේ මෙතනට වෝල් එකක් ගහගෙන. ඔය ඩස්පින් එක උඩට නැගලා ෂේප් එකේ ජොයිස්ටික් එකෙන් යන්න තමයි තියෙන්නේ. ඔන්න මෙතනත් මං කිය දාලා තිබන් අම්බානකට. අන්න එනවා එනිමි. යහිල්ලක් තමයි මචං අන්න දැක්කනේ කොහොමද? කොහොමද? ශානා ඉතින් වැඩේ තමයි මචං ඈ. කොහොමද ශානාගේ ප්ලේයින්? ඉතිරිනේ මචං. ඉතින් බල දන්නවනේ ශානා අයියා ගැන. උපිරියටම ගහනවනේ ඉතින් ආය දන්නවනේ. අන්න අතන එනිමි ඉන්නවා මචං. ඌව ඩවුන් කරගත්තා. සුපිරි ටීම් වර්ක් එකක් එක්ක කතා වෙලා ගහන සෙට් එකක් එක්ක ගියොත් සුපිරියටම ගැම්මක් අල්ලන්න පුළුවන් මචං. උඹලට මේ ප්ලේස් ටික යූස් කරලා යාළුවෝ ටිකක් එක්ක බලයල්ලා CS ගන්න. ඉල්ල ඉතින් සුපිරි ගැම්මක් අල්ලපල්ලා කොල්ලෝ ටික. මෙතන මචං මේ ළඟම තියෙන්නේ. මේකත් තමයි සුපිරිම තමයි. වටේන්නේ ඉතින් මචං මේ තියෙන්නේ සුපිරිම සුපිරි තවත් හයි ප්ලේස් එකක් බං. හරිද? මේ තියෙන්නේ ඔන්න කොළපාට ගියේ තියෙන්නේ මචං. ඒකේ වහලේ උඩ තමයි. ඉතින් සුපිරිම තනක් තමයි. යා කිල් එහෙම ඊසි දාන්න පුළුවන් බං. හරි. මං උතන දාලා තිබන් කිල් 50කට වැඩි උතන උඩ ඉඳන් බං. නෝ වෝල් එක ගහගන්න තියෙන්නේ. හරිද? එක වෝල් එකයි ඕනේ. කුට්ට නැක්කා. ෂේප් එකේ වහලේ උට්ට නැක්කා මචං. හරිද? කුණු කූඩේ උදව්වෙන් තමයි යන්න තියෙන්නේ. හරි. ඔන්නම එනි වෙනකම් බලන්න. ඔන්නම ගහන්න තියෙන්නේ මචං. ඔය එන්නේ ඉනි. ඔන්නම එනවා හරක් වගේ. හරිද? ඔන්න ඉතිනේ මචං මගේ ටික් ඉතින් දන්නවනේ ශානා ගෙනාව සුපිරි ටික් ආය. එනම් බං